කොහොමද යාළුවනි ඔයාලට සුබ දවසක්. අපි අද අහන්න යන්නේ හරිම වෙනස් විදිහේ කතාවක්. ආයේ නොඑන්න අඟහරු වෙත යන්න සැරසෙන සුරංගනාවී ඇලිසා කාසන්. මිනිසුන්ට එක එක විදිහේ හීන තියෙනවා. සමහරුන්ට ඕනේ ලෝකෙ වටේ යන්න. තවත් සමහරුන්ට ඕනේ මාලිගාව වගේ ගෙවල් හදන්න. හැබැයි මේ කියන්න යන යුවතියගේ හීනය ඒ හැමෝටම වඩා ගොඩක් වෙනස්. ඇය තීරණය කරලා ඉවරයි Taman උපන් මේ ලස්සන පෘථිවිය සදාටම අතහැරලා යන්න. ඒ ආයේ කවදාවත් නොයන ගමනක්. ඒ තමයි ඇලිසා කාසන්. ඇලිසාගේ කතාව පටන් ගන්නේ ඇයට වයස අවුරුදු 3ක් වගේ ඊටාම කුඩා කාලෙකදී. බැක්යාඩිගන්ස් කියන කාටුන් එක බලපු ඇලිසා ඒකේ තියෙන අඟහරු ලෝකය ගැන කියවෙන කොටසක් දැකලා තමන්ගේ තාත්තගෙන් ඇහුවලු තාත්තේ මට අඟහරු ලෝකෙට යන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් තාත්තා කෙනෙක් දෙන උත්තරය වෙන්නේ "ඔව් පුතේ ඕක මොකක්ද?" වගේ සැහැල්ලු කතාවක්. හැබැයි ඇලිසාගේ තාත්තා ඇගේ පුංචි හිතේ ඇති වුණු ආසාව බැරෑරුම් විදියට ගත්තා. එදා පටන් ගත්ත මේ හීනේ අද වෙනකොට ඇලිසාව ගෙනත් තින්නේ මුළු ලෝකෙම අවධානය දිනාගත්ත NASA ආයතනයේ පවා නිල නොවන මට්ටමින් පිළිගන්නා දක්ෂතම අනාගත අභ්‍යවකාශ ගාමිනියක් විදිහටයි. අභ්‍යවකාශ ශාස්ත්‍රයේ ඇයව හඳුන්වන්නේ බ්ලූබරි කියන නමින්. ඇලිසා කියන්නේ නිකම්ම හීන දකින කෙල්ලෙක් නෙවෙයි. ඇය හීනිය වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතයම කැප කරපු කෙනෙක්. ඇය තමයි ලෝකයේ NASA අභ්‍යවකාශ කඳවුරු 3ම සම්පූර්ණ කරපු පළමු පුද්ගලයා. ඒ වගේම NASA ආයතනයේ පාස්පෝර්ට් ප්‍රෝග්‍රෑම්ස් එක යටතේ තියෙන මධ්‍යස්ථාන 14ටම ගිය ලොව එකම තැනතියත් ඇයයි. හිතන්න අපි සාමාන්‍යයෙන් පාසල් යන වයසේදී සෙල්ලම් කරද්දී ඇලිසා අභ්‍යවකාශයේදී ජීවත් වෙන්නේ කොහොමද? ගුරුත්වාකර්ෂණය නැති තැනක වැඩ කරන්නේ කොහොමද කියලා පුහුණුවීම් කළා. මේ ගමනේ තියෙන වැදගත්ම සහ සංවේදීම කොටස මේකයි. ඇලිසා සූදානම් වෙන්නේ 2030 දශකයේ මැද භාගයේදී අඟහරු ලෝකයේ බලා යන පළමු මිනිස් මෙහෙයුමට දායක වෙන්නයි. අඟහරු ලෝකයට යන ගමන කියන්නේ පෘථිවියේ ඉඳලා මාස 7ක විතර අතිශය දුෂ්කර ගමනක්. ගොඩක් විද්‍යාඥයින් පවසන විදිහට අඟහරු වෙත යන පළමු කණ්ඩායමට නැවත පෘථිවියට එීමට ඇති ඉඩකඩ ඉතාම අඩුයි. ඒ කියන්නේ ඒක නැවත නොයන ගමනක් වෙන්න පුළුවන්. ඇලිසා මේ බව දැන දැනම ඒ අභියෝගය බාරගෙන තියෙනවා. ඒ Tamanගේ තාරුණ්‍යයේ පවුල, විවාහය සහ පෘථිවියේ තියෙන සුවපහසු ජීවිතය මේ හීනිය වෙනුවෙන් කැප කරන්න සූදානම්. මට ඕනි අඟහරු ලෝකයේදී අලුත් දෙයක් සොයාගන්න. ඒක මගේ පෞද්ගලික ජීවිතයට වඩා ලෝකයට වටිනවා. ඒ වතාවක් එහෙම කියලා තිබුණා. ඇලිසා ඇත්තටම ලස්සනයි. හැබැයි ඇගේ ලස්සනට වඩා කැපී පෙනෙන්නේ ඇගේ ඇස් දෙකේ තියෙන විශ්වාසය. ඇයි භාෂා 4ක් ඉංග්‍රීසි, ඉස්පාඤ්ඤ, ප්‍රංශ සහ චීන කතා කරන්න පුහුණු වෙලා තියෙනවා. මොකද අඟහරු මෙහෙයුමකදී ලෝකයේ විවිධ රටවල එක්ක වැඩ කරන්න සිද්ධ වෙන නිසා. ඒ වගේම ඇයි දැනටමත් ගුවන් නියම බලපත්‍රයක් හිමි කරගෙන ඉවරයි. හිතලා බලන්න දවසක ඇලිසා අඟහරු බලා යන යානයට ගොඩ වුණාම ඇය දකින අවසාන දර්ශනය මොකක් වෙයිද? ඈතින් පේන නිල් පාට පෘථිවිය දිහා බලලා ඇය සමුගනීවි. එදාට මුළු ලෝකයම ඇය වෙනුවෙන් කඳුළු හලාවි. ඇය අඟහරු මත තබන පළමු පියවර මිනිස් ඉතිහාසය වෙනස් කරනවා නොඅනුමානයි. ඇලිසා කාසන් කියන්නේ තාරකාවක්. ඇය අනාගත පරපුරට පාරගින මහා පහන් ටැබක්. පෘථිවියෙන් සමුගෙන රතු ග්‍රහයා මත මිනිස් වාසය තහවුරු කරන්න යන මේ අභ්‍යවකාශ සුරංගනාවියට අපි සුබ පතමු. ඔබ මොකද හිතන්නේ? පෘථිවිය අතහැරලා වෙනත් ග්‍රහ ලෝකයක පදිංචිට යන්න ඔබට අවස්ථාවක් ලැබුණොත් ඔබ ඒක බාර ගන්නවාද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මම වගේ නම් කොහෙත්ම ඔය අභියෝගය බාරගන්නේ නැහැ. පෘථිවිය තරම් ලංකාව තරම් මට වටින වෙනත් දෙයක් නැහැ. හැබැයි යාළුවනේ අපි ගොඩාක් වාසනාවන්තයි. ඇයි ඒ දන්නවද? බලන්න අර ඇලිසට කිසිම පිනක් දහමක් කරගන්නේ නැතිව තමයි මෙරලා යන්න වෙන්නේ. ඔහේ නිකන් මෙරලා යන්න සිද්ධ වෙනවා. පව්. නමුත් අපට මේ ලංකාව කියන්නේ ධාතු මංජුසාවක් වගේ. හැමතැනම ධාතුන් වහන්සේලා වැඩ ඉන්න චෛත්‍ය රාජන් වහන්සේලා ඉන්නවා. ඉතින් අපේ හීනයක් වෙන්න ඕනේ මේ ධාතුන් වහන්සේලා වන්දනා කරලා, බෝධීන් වහන්සේලා වන්දනා කරලා මැරෙන්න කලින් අපේ ජීවිතේ පිනින් පුරව ගන්නවා කියන එක. ඉතින් ඔයාලටත් මටත් මැරෙන්න කලින් අපේ හීනි හැබෑ කරගන්න වාසනාව උදා වේවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.